සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම The Universe with Kavi YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. කවදා හරි ඔයා හදිස්සියෙම හමින්බර්ඩ් කුරුල්ලෙක් දැකලා තියෙනවාද? නිකමට හරි හිතිලා තියෙනවාද මේ පුංචි ලස්සන කුරුල්ලා ඔයාගේ ඉස්සරහට ආවේ ඇයි කියලා? ඇත්තටම ඒක නිකම්ම නිකන් අහම්බයක් නෙවෙයි. සබහාදාම කියන්නේ අපිට නොතේරෙන විදිහට අපිත් එක්ක කතා කරන පුදුම විදියේ බලවේගයක්. අද අපි කතා කරන්න යන්නේ මේ හමින්බර්ඩ් කුරුල්ලෙක් දකින්න එකේ හැංගිලා තියෙන ආධ්‍යාත්මික තේරුම ගැනයි. ගොඩක් අය විශ්වාස කරන විදිහට හමින්බර්ඩ් කියන්නේ සතුටේ සහ ධනාත්මක ශක්තියේ සංකේතයක්. ඔයාලා දැකලා ඇති මේ කුරුල්ලා තප්පරයකට සැරවල් ගණනාවක් තටු ගහන ගමන් එකම තැන රැඳිලා ඉන්න පුදුම විදිහ. ඒකෙන් අපිට දෙන ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ජීවිතේ කොයිතරම් ප්‍රශ්න ආවත් කොච්චර බාධක ආවත් අපිට පුළුවන් කියන එක ඒ දේවල් එක්ක හැප්පිලා සතුටින් ඉස්සරහට යන්න. සමහර විට ඔයා ගොඩක් හිතේ අමාරුවෙන් එහෙමත් නැත්නම් ලොකු ප්‍රශ්නක හිර වෙලා ඉන්න වෙලාවක මේ කුරුල්ලා ඔයාගේ ඇහැට ගැටුණොත් ඒකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් සහ අලුත් සැනසීමක් ළඟදීම එනවා කියන එකයි. හරියට කළුවර වලාකුළු අයින් වෙලා ආයෙමත් ඉර පායනවා වාගේ. හැබැයි මේ පුංචි කුරුල්ලා අරන් එන පණිවිඩය ඔයා හිතනවාට වඩා ගොඩාක් ගැඹුරුයි. අපිට ආදරය කරපු ඒත් අද අපි අතරේ නැති අපේ ආදරණීයන් එයාලගේ ආදරය සහ රැකවරණය අපිට දැනෙන්න අරින්නේ මේ වගේ ස්වභාව දාමේ පුංචි දේවල් හරහා කියලා විශ්වාසයක් තියෙනවා. හමින්බර්ඩ් කුරුල්ලෙක් ඔයා ළඟටම ඇවිත් ටිකක් වෙලා නැවතිලා හිටියොත් ඒකෙන් කියන්නේ ඔයා මේ ලෝකේ කිසිම දවසක තනි වෙලා නැහැ කියන එකයි. ඔයාට නොපෙනෙන ලොකු ආදරයක් ලොකු ආශිර්වාදයක් හැමතිස්සෙම ඔයා වටේ දැවටමින් තියෙනවා. ඒ වගේම මේ කුරුල්ලා අපිට ජීවිතය ගැන තවත් ලස්සන පාඩමක් කියලා දෙනවා. හමින්බර්ඩ් කුරුල්ලා හරිම පුංචි වුණාට මහා වැසි සුළං මැදින් ලොකු දුරක් පියාඹන්න පුළුවන් පුදුම හයියක් මේ කුරුල්ලට තියෙනවා. ඔයාගේ ඇතුළත් ඒ වගේම ලොකු ශක්තියක් හැංගිලා තියෙනවා. අතීතයේ වෙච්ච දුක හිතෙන දේවල් අමතක කරලා මල් පැණි හොයාගෙන යන මේ කුරුල්ලා වගේ ජීවිතයේ තියෙන ලස්සන දේවල් විතරක් එකතු කරගන්න දැන් කාලය හරි කියලා මේ පුංචි දූතයා හරහා ඔයාට විශ්වය රහසින් මතක් කරනවා. ඉතින් ඊළඟ දවසේ ඔයා මේ කුරුල්ලව දැක්කොත් හිතේ තියෙන කලබල ඔක්කොම පැත්තකින් තියලා පොඩ්ඩක් නතර වෙන්න. ඒ ලස්සන දිහා බලන් ඉන්න. ඒ නිහඬ පණිවිඩය ඔයාගේ හිතට දැනෙන්න ඉඩ හරින්න. ඔයාටත් කවදා හරි මේ වගේ ස්වභාව දාමෙන් ලැබුණු පුදුම හිතෙන සලකුණු මුණ ගැහිලා තියෙනවද? ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට සැනසීමක් දැනුණා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්වභාව දහම අපිට තවත් මොන වගේ රහස් පණිවිඩ ගෙනෙයිද? අපි ඊළඟ වීඩියෝ එකනොත් ඒ ගැන දිගටම කතා කරමු. එතකන් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් ජීවිතේ විඳින්න.